අයිබෝවන් සියලු දෙනාට අද මම තෝරගත්තේ අපස උසස් පෙළ ජීවිද්‍යාව හදාරන සිසුන් සඳහා සත්වාකාරී සහ ක්‍රියාකාරීත්වය කියන ඒකකයේ එන සත්ව පරිවහනය කියන මාතෘකාවේ කොටසක් ඒ තමයි මානව හෘදයේ සන්නයන පද්ධතිය කියන මාතෘකාව. අපි බලමු මේ සන්නයන පද්ධතිය කියන්නේ මොකක්ද? මේ කොටස් මොනවද? ඒ කොටස් වල කෘත්‍යයන් මොනවද කියලා. ඔබ අහලා තිබ්බ දන්නවා හෘදයට පුළුවන්කම තියෙනවා තම විසින්ම කාය විරජනය කර ගැනීමට. ඒ කියන්නේ අපිට හඳුනන්න පුළුවන් හෘද පේශි ජනනය නැත්නම් ආයෝජනය කියලා. පේශිය විසින්ම ආවේග ජනනය කරගන්නවා. නමුත් ස්නායුක හෝමෝන පාලනයකින් ස්වායතව ස්පන්දන ආරම්භ කිරීමේ හැකියාව තිබුණත් ස්නායුක හෝමෝන මගින් ස්පන්දන වේගය අඩු වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. කොහොම නමුත් ඒ හෝමෝන ස්නායු වල ආවේග වලින් ස්වායතව ස්පන්දනය වීමේ හැකියාවක් තියෙනවා. අපි එයයි පේශිජනනය කියලා හඳුන්වන්නේ. අනුවේගී සහ ප්‍රත්‍යනුවේගී කියන ස්වයංසාධක ස්නායු පද්ධතියේ කොටස් දෙක මගින් ස්පන්දන වේගය අඩු වැඩි වීමට පුළුවන් වගේම තයිරොක්සින් සහ ඇඩ්‍රිනලින් කියන හෝමෝන මගිනුත් හෘද ස්පන්දන වේගය අඩු වැඩි වීම සිද්ධ වෙනවා. හෘදය ආවේග සන්නයන පද්ධතිය සමන්විත වෙන්නේ මේ ස්නායු පේශි තන්තු සෛල ස්කන්ධ මගින්. රූපේ දැක්වෙනවා හෘදේ සන්නයන පද්ධතියේ ප්‍රධාන කොටස් වශයෙන් SA නෝඩ් එක, SA ගැටය, AV නෝඩ් එක, AV ගැටය, බන්ඩල් ඔෆ් හිස් නැත්නම් හිස්ගේ කලබ නැත්නම් AV කලබ. SA ගැටය කෙටියෙන් හඳුන්වන්නේ සයිනෝ හෘත් කර්ණික ගැටය වශයෙන්, AV ගැටය කර්ණික කෝෂික ගැටය වශයෙන් සහ හිස්ගේ කලබ හිස්ගේ කදම්බය. AV නැත්නම් කර්ණික කෝෂික කදම්බය හෝ ගොනුව හෝ කලබ වශයෙන් අපි නම් කරනවා. හොඳයි. දැන් මේ එක එක කොටස් වල පිහිටීම කොහොමද? ඒ වගේම මේ එක එක කොටසේ ව්‍යුහයේ කෘත්‍ය මොකක්ද? අපි බලමු මුලින්ම. SA ගැටය ගැන. SA ගැටය කියන්නේ විශේෂණය වුණු කුඩා සෛල ස්කන්ධයක්. කොහෙද තියෙන්නේ? අපිට පේනවා උත්තර මහා සිරාව. උත්තර මහා සිරාව කියන්නේ දකුණු කර්ණිකාවට දෙහි ඉහළ හිස බාහු ප්‍රදේශයේ ඉඳලා ඔක්සිජන් උණ රුධිරයේ දකුණු කර්ණිකාවට ගෙනෙන රුධිර වාහිනිය. මේ උත්තර මහා සිරාව දකුණු කර්ණිකාවට විවෘත වන තැන මයෝකාඩියම. මයෝකාඩියම කියන්නේ හෘද බිත්තිය ඔබ දන්නවා. හෘද බිත්තියේ තමයි මේ පේශි ස්කන්ධය පිහිටලා තියෙන්නේ විශේෂණීය වුණු සෛල ස්කන්ධය පිහිටලා තියෙන්නේ උත්තර මහා සිරාව දකුණු කර්ණිකාවට විවෘත වන තැන කර්ණික බිත්තිය නැත්නම් කර්ණික මයෝකාඩියම. මොකද්ද මේක කරන්නේ? මේ හඳුන්වනවා ගතිකරය කියලා. ගතිකරය විසින් අපි කියන්නේ පේස් මේකර් කියලා. ප්‍රේසේ ගැටේ හෘදේ ගතිකරය කියලා හඳුන්වනවා. මේසේ ගැටේ නැත්නම් ගතිකරය මොකද්ද කරන්නේ? හෘද ස්පන්දන ආරම්භ කිරීම වගේම හෘදේ රිද්මයානුකූල ස්පන්දනය පවත්වා ගැනීමට අනුබල දෙන්නේ එසේ ගැටේ. එතකොට එසේ ගැටේන් හෘද ස්පන්දනය ආරම්භ කළා රිද්මයානුකූල ස්පන්දන රට සංකෝචන පවත්වා ගත්තත් අපි දන්නවා හද මේ ස්පන්දන වේගය කෙරෙහි ස්වයංසාධක ස්නායු පද්ධතිය අනුවේගී සහ ප්‍රත්‍යනුවේගී ඒ වගේම හෝමෝන වෙන තයිරොක්සින් සහ ඇඩ්‍රිනලින් මගින් හද ස්පන්දන වේගය යාමනය කිරීමට අවශ්‍ය උත්තේජ සපයනවායි කියලා. ඒ වගේම උෂ්ණත්වයේ මතත් හද ස්පන්දන වේගය වෙනස් වීමට හැකියාවක් තියෙනවා. ඊළඟ එක තමයි මේ AV ගැටය. AV නැත්නම් කර්ණික කෝෂික ගැටය. ඔබට පේනවා මේ පිහිටක ස්ථානේ ඔබ දන්නවා මේ කර්ණිකාන්තර ආවාරය. මේ දකුණු කර්ණිකාව, වම් කර්ණිකාව, කර්ණිකාන්තර ආවාරය, මේ කෝෂිකාන්තර ආවාරය. නැත්නම් හෘදේ වම් සහ දකුණු භාගවලට බෙදෙන ආවාරය ඉහළ කොටස. කර්ණිකාන්තර ආවාරයේ පහළින් තමයි පිහිටන්නේ මේ A
V නැත්නම් කර්ණික කෝෂික කැටේ. එතකොට මේ කර්ණිකාන්තර ආවාර බිත්තිය තමයි පිටලා තියෙන්නේ මේ කර්ණික කෝෂිකයේ ගැටය. මේ විශේෂණ වෙන කුඩා ශෛලී ස්කන්ධයක්. එසේ ගැටේ ඉඳලා එන ආවේග අපිට පේනවා මම මේ පෙන්නුම් කරලා තියෙන ආකාරයට ලබා ගන්න AV ගැටේ. එතකොට AV ගැටේ මගින් කර්ණිකා වල ඉඳලා කෝෂිකා වෙතට විද්‍යුත් ආවේග සම්ප්‍රේෂණය කිරීමේ වගකීම බාර ගන්නවා. හොඳයි අපි බලමු තුන්වෙනි එක. ඒ තමයි හිස්ගේ කලඹ නැත්නම් හිස්ගේ ගොනුව. දැන් හිස්ගේ ගොනුව කියන්නේ ඇත්තටම තන්තු ස්කන්ධයක්. AV කලඹ කියන්නේ නැත්තම් තන්තු ස්කන්ධයක්. ඒක පැන නගින්නේ ඔබට පේනවා AV ගැටේ. කෝෂිකාන්තරාවාරයේ ඉහළ කෝෂිකාන්තරාවාරයේ ඉහළ අන්තයේ පිහිටි කෝෂිකා හා කර්ණිකා වෙන් කරන තන්තුමය මුදුවක්. ඇත්තට මේ දික්කඩක මේක පැහැදිලි කරන්න බෑ රූප සටහනකින්. නමුත් අපි මතක තියාගන්න ඕනේ ඒකේ පිහිටීම කෝෂිකාන්තරාවාරයේ ඉහළ අන්තයේ පිහිටි කෝෂිකා හා කර්ණිකා වෙන් කරන තන්තුමය මුදුවක්. ඒ හරහා AV ගොනුව එනවා. හිස්ගේ ගොනුව එනවා. ඒ තන්තුමය මුදුව හරහා ඇවිල්ලා වම සහ දකුණු විදියට ශාගනීය වෙනවා. මේක හිස්ගේ කලඹ bundle of his. මේක එහි ශාඛා branch of bundle of his. වම් සහ දකුණු හිස්ගේ ගොනුවේ ශාඛා වශයෙන් කෝෂිකාන්තර ආවාරයේ දිගේ පහළට එනවා. එතකොට කෝෂිකාන්තර ආවාරයේ දිගේ පහළට ඇවිල්ලා ඊට පස්සේ මේක සියුම් තන්තු වලට ශාඛා වලට වෙන් වෙනවා. අපි ඒවා හඳුන්වනවා පර්කින්ජේ තන්තු කියලා. මේ පර්කින්ජේ තන්තු කෝෂික පේශි දිගේ පහළට ඇවිල්ලා ඊට පස්සේ AV කැටේ ඉඳලා එන ආවේග කෝෂික මයෝකාඩියමට සන්නයනය කරනවා. එයින් තමයි කෝෂිකය ඇත්තටම සංකෝචනය ආරම්භ කරන්නේ. ඒ සංකෝචනය ඉහළට හා පිටතට විහිදෙනවා. කෝෂික සංකෝචනය, කර්ණික සංකෝචනය, ඒ වගේම සම්පූර්ණ විස්තරණය ඇතුළත් වන මේ චක්‍රේ නැත්නම් ක්‍රියාත්මක වන ආකාරයට මේ සන්නයන පද්ධතිය ආධාර වෙනවා.